දැන් හැබැයි මේක බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේක පාටියක ඩාන්ස් කරන්න යන්න ඩාන්ස් කරන්න ක්ලාස් එකට ගිහලා ඉගෙන ගන්න ඕනේ. අපි දකිනවනේ දැන් බීලත් නටනවා නිකන් පාටිකත් නටනවා. දැන් මෙහෙම පාටියක ඩාන්ස් කරන්න යන්න ඉගෙන ගන්න ඕනද කියලා. දැන් එහෙම ප්‍රශ්නයක් එලි කෙනෙක් ඇහුවොත් මොකක්ද දෙන්නේ? අහනවා. සමහරලාට දැන් ඔය කමෙන්ට්ස් කලාතුරකින් එකක් දෙයක් දකිනවා මේ ටික නටන්න ක්ලාස් යන්න ඕන කියලා. නමුත් අපි සෝෂල් මීඩියා එකේ දාන්නේ ක්ලාස් එකේ යවන්නේ බොහොම සුළු කොටසක්. අපි ප්‍රධානම එක අපි එළියට දාන්නේ නැහැ නේ. රයිට්. එතකොට ක්ලාස් කරන්න ක්ලාස් ගන්න වැඩක් නැහැ නේ කරලා. ඒතර එළියදම ඉගෙන ගන්නවා. ඉතින් කොට අපි සම්පූර්ණ යන ක්ලාස් එක පොඩි කොටසක් තමයි එළියට දාන්නේ. ඉතින් ඒකේ තියෙනවා ඇත්තටම සමහරවිට වෙලොත් ඉගෙන ගන්න දෙයක්වත් නැහැ මේ ක්ලාස් ගිහිල්ලා. නමුත් ඩාන්සින් කියන තාලයට අපි කරන එකක් තමයි ඩාන්සින්. එතන මියුසික් එකක් දාලා අපි නිකන් අතපය හෙලෙව්වට දිනත ඩාන්ස් එකක් වෙන්නේ නැහැ. රිද්මයක් නැත්තා. එතකොට අපි මේ ක්ලාසස් වල ඕන තරම් හම්බ වෙනවා. ඩාන්සින් පොඩ්ඩක් කියමුකෝ පැත්තකින් සින්දු වලට අප්පුඩි ගහන්නත් බෑ තාලෙකට. එතකොට නේ එතකොට ඒක ඉගෙන ගන්න ඕනේ නැද්ද තාලෙට? ඉතින් එයා සින්දුවකට අප්පුඩි ගහන්න බැරි නම් කෙනෙක්ට තාලෙට කොහොමද ඩාන්ස් කරන එක එතනින් එහාට තියෙන එක. ඒතර එයාට ට්‍රේන් වෙන්න ඕනේ. එතනින් එහාට කොහෙද රස වින්දනයක්? රස වින්දනයක් එන්නේ නැහැ. ඒතර එයාට සින්දුව නැතත් අප්පුඩි ගහන්න පුළුවන්. තාලෙට නෙමෙයි ගහන්නේ. සින්දුව තිබ්බත් එක නැතත් එකයි මෙහෙම ගහන්න පුළුවන්. නමුත් සින්දුවක් දාලා ගහනවා නම් ඒක තාලෙට අප්පුඩි ගහනවා. ඉතින් සමහර අයට ඒක කියන්නේ ඒගොල්ලන්ගේ දුර්වලතාවයක් නෙමෙයි. සමහර වෙලාවට ඒ අය වෙනත් ක්ෂේත්‍ර පැත්තෙන් සෑහෙන දියුණුවයි. අරක අවුලක් තියෙනවා. ඉතින් ඒක හදන්න පුළුවන් වෙනවා. ඉතින් අර ක්ලාසස් ඇතුලේ අපි නිකන් අර 1 2 3 4 දැන් ඩාන්ස් කරන මෙන්න ස්ටෙප් එක මෙන්න ඊළඟ ස්ටෙප් එක කියන එක නෙවෙයි. එයා ක්ලාස් එක ඇතුලේ කොහොමද මනස එක තැනක තියාගෙන විනාඩි කිහිපයක් එක දිගට ස්ටෙප්ස් ටිකක් ඩාන්ස් කරගෙන යන්නේ. හිත එක වෙන තැන් වලට දුවන්නේ නැතුව කන්සන්ට්‍රේට් කරන්නේ කොහොමද? දැන් හිත නිතරම හැමතැනකම දුවන කෙනෙක්ට ඒක කරන්න බෑනේ. එතකොට අපි බලන්නේ හරි මෙහෙම කරලා මෙන්න මෙහෙම එක සිස්ටම් එකක් තියෙනවා. ඉතින් හදලා මෙහෙම ඉගෙන ගන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙතන මෙහෙම වෙනස් වෙන්න ඕනේ. කිව්වම ඉතින් ඒකට කෙනෙක් අර මෙතන ටියුන් කරගත්තාම එයාගේ අනිත් වැඩ ටිකටත් එයාට හොඳ මානසික ඒකාග්‍රතාවයක් තියාගෙන කරගෙන යන්න පුළුවන්. ඉතින් ක්ලාස් එකක් ඇතුලේ ඒ දේ වෙනවා. නිකන් අපි මියුසික් එකක් දාලා ඩාන්ස් කරාම ඒ වෙලට ඇඟේ තියෙන එකකින් අපි ඩාන්ස් කරන්නේ. නිර්මාණශීලීත්වයක් එන්න අපි මොකක් හරි දෙයක් හදාරන්න ඕනේ. නැත්නම් අර අපි එක පොඩි රාමුවක තමයි හැමදාම අපි දන්න ටික ඒ රාමුව ඇතුලේ එච්චරයි. ඒක ඊතනින් එහාට දන්න කෙනෙක්ගෙන් අපි ඉගෙන ගත්තොත් තමයි අපේ නිර්මාණශීලී බව එළියට එන්නේ. වැඩේ ලස්සන වෙන්නේ. වැඩේ ලස්සන වෙන්නේ.